Asin rataran kella kollo tika seven saripeng ඇතිය නං ඈ ඔන්න අද සුපිරි වීඩියෝ කෑල්ලක් ආවා පොඩ්ඩක් බලලා ඉනාවෙමුද ඊට කලින් අපේ channel එක subscribe කරේ නැත්නම් දැම්මම subscribe කරාල එන ඉක්මනට වීඩියෝ කෑල්ල ටිකට යන් අපි මං වාඩි වෙන පුටුවේ කැන්සලක් අරගෙන ගෙලින් අතට තියලා මම ගෙලින් අතට තියලා පුටුවේ මං ගිහලා වාඩි එනුන එනිලා හලම්මා අපරාධ පැන්සල් ඒ වගේ නරක වැඩ කරනවද මේ වගේ ලස්සන ඩීජේ කෙනෙකුට මේ ළමයා ගෙදර වැඩ කරන්නේ ගෙදර වැඩ කරන්න විදියක් නෑ පැන්සල් ඩීජේ ගාව අම්මට සිරියේ මොකක්ද අකෝ ඒ මුද්ද අම්මා වැලන්ටයින් එකට දෙන්න සුපිරි ටැග්ගක් ඈ Oh my God! Wow! හරි අයියා කරපු දෙන්න නම් ඉල්ලන් කෑවා මේකත් බෝලෙකට අත තියන් ඉන්නේ අම්මා ඉන්නේ කීරිකි යකෝ යට බලන්නේ ආයෙත් බලනවා අත කොණ්ඩේ දික් වෙනවද දන්නේ අදවගේ ගායකයන්ගේ මම දන්නේ නැහැ අදවගේ ගායකයා කාමරේ එනවා නවන මම ඒ ඔක්කොම ආදරේ ආදරේ කියන්නේ මට ආදරේ කාටත් ආදරේ නැති එකටත් මම ආදරේ ඒ මගේ සුරාජ් මාපා ඔයාට කපල් ඩාන්ස් එකට ඉන්වයිට් කළොත් අපි බලමු දුන්නු උත්තරේ මට හරිම අපිරියයි මම දුවන සුරාජ් මාපා ස්පෙයා වීල් එකක් හැටියට නැත්නම් X5 කෙනෙක් විදිහට ඉන්න හිමාලට ආරාධනා කළොත් මම පැනලා කැමති වෙනවා ඔබ පැනලා කැමති වෙනවා නැගි මං හිතුවා බොහොම ගෞරවනීය විවාහ ජීවිතයක් ගත කරන්න Emotional, damn it! මොකද මේ කරන්නේ කෙනෙක් ඉන්නේ ඉන්න කෙල්ලක් නේ ඔව් ආවත් කියන්නේ එක සැකිල්ලටවත් ඉන්න දෙන්නේ නැහැ මට චුම්පාගේ අයියා කිව්වා මං මෙතන හරි එළියයි කියලා හරි එළියයි බාම්බු ඔය කියන දේ මම හිටියානේ චුම්පාගේ අයියා කිව්වේ තම්සේ ඉන්න තැන එළියයි කියලා නෙමෙයි තම්සේගේ ඔක්කොම එළියයි කොටේ යවනේ ආව් මේ කවුද යකෝ මේ නාන්න ඇවිල්ලා නරකම නෑ එක්කෙනෙක්වත් බය නැහැ අම්මා බය නැහැ පොඩි උන්ගේ හෙන්න ඉන්නවා මේ මචං බොරු කරන්න එපා හුත්තෝ මේ මොකද මේ ලයිට් එක අම්මට දෝනි බුදි දෝනිට හොඳටම වැඩි වෙලා වගේ සංගීතක හැබැයි කවුරු හරි හොඳ වැඩක් කරලා තියෙන්නේ නැත්තම් ඔකි පෑගිලා මැරේ තියන්ගේ වෙන කොහෙවත් ඉතින් වට පෙන්නන්න බෑනේ. ඒ කවුද යකෝ මේ මොකද මේ පොඩි ළමෙක් අගෙන මේ වතුරේ ගොන්. මේ දැන් මගේ ඇඟ මං වාට පෙන්නුවොත් ඔය බය වෙනවද? බය වෙනවද බය වෙන්නේ නැතුව තියෙයි සමහර අයියලා හරියට ඌරෝ වගේ ගෙදර ගෑණි කොච්චර රසට කණ්ඩු වෙලා තිබ්බත් උන්ට හරියන්නේ පිටින් කන ජරාව. ඒකමත් හොඳ ඒවා දෙනවනේ බං. ඊට පස්සේ ඌව කාලා බඩ සවුත් වුණාම ගෙදර ගෑණිට බයිනෝ ගෙදර ගෑණි හරියට ඉවුවනම් අපි පිටින් කන්නේ නෑනේ කියලා.
අනේ නිකන් ඵලයන් බං අයියේ යන්න අපි නොදන්න මුනර තැන්න. මේ ගෑණියේ ඔය බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මං එළියට ආවොත් බැලුවේ ඉඳලා යටිපතුල් වලට එනකන් උදළු ගන්නවා අන්න ඒක නතර කරගනි.